සිංහයන්ගේ සිංහරාවේ හැමදාම වගේ වල අදත් සුපුරුදු පරිදි එකතු වෙලා තියෙන්නේ සිංහ ටීවී සමගයි. IPL ක්‍රිකට් පිටියේ මේ වන විට ධනවත්ම ලීගය කිව්වොත් මා නිවැරදි. ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මෙම මාස ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ 18 වන අදියර සනිටුහන් කරමින්. ඉදින් ප්‍රධාන වශයෙන්ම මේ සඳහා පසුගියදා ක්‍රීඩකයන් වෙන්දේසි කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 7 දෙනෙකුට මෙම වෙන්දේසියෙන් IPL කණ්ඩායම් 5ක් නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණා. ඉතින් අපි මේ අද වීඩියෝ එකෙන් ගේන්න යන්නේ ඒ ක්‍රීඩකයන් 7 දෙනා සහ ඒ ක්‍රීඩකයන් 7 දෙනා ක්‍රීඩා කරන කණ්ඩායම් 5 මොනවාද කියන එක වගේම තමයි ඒ ක්‍රීඩකයන් 7 දෙනාට ලැබුණු ඒ කණ්ඩායම් පහෙන් ලැබුණු වටිනාකම කොච්චරද කියලා. ඒක ඉන්දියන් රුපියල් වලින් වගේම තමයි ශ්‍රී ලංකා රුපියල් වලින්. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. මෙවර ශ්‍රී ලාංකික නියෝජනයන් වන්නේ වනිදු හසරංග, මහේෂ් තීක්ෂණ, කමිදු මෙන්ඩිස් වගේම තමයි ඉෂාන් මාලිංග, ඒ වගේම තමයි චෙන්නයි සුපර් කිං කණ්ඩායම නියෝජනය කරන මතේෂ පතිරණ, දුෂ්මන්ත චමීර සහ මෙවර දසුන් ශානකටද IPL වරම් හිමුණා. ඒ වගේම තමයි RCB කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාර. ඉතින් මෙම ක්‍රීඩකයන් 8 දෙනා කණ්ඩායම් 5ක් නියෝජනය කරනවා. රාජස්ථාන් රොයල්ස්, සන්රයිසර්ස් හයිදරාබාද්, චෙන්නයි සුපර් කිං, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, දිල්ලි කැපිටල් කියන කණ්ඩායම්. ඉතින් අපි බලමු මේ කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් අපේ ක්‍රීඩකයන් 7 දෙනාට දීලා තියෙන වටිනාකම කොච්චරක් වේද කියලා. ඉතින් ඔයාලා හිතන්නේ මෙයාලට කීයක් ගෙවන්න ඇද්ද කියලා. එහෙනම් අපි බලමු ඉන්දියන් රුපියල් වලින් ශ්‍රී ලංකා රුපියල් වලින් කැල්කියුලේට් කරලා ඒකේ වටිනාකම කොච්චරක්ද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ විදිහට බලද්දි ඉස්සලම අපේ ලිස්ට් එකේ එන්නේ වනිදු හසරංග. වනිදුට ඉන්දියන් කෝටි 5.25ක් ඒ ලංකා මුදලින් කෝටි 18ක් පමණ වෙනවා. ඒ වගේම තමයි මහේෂ් තීක්ෂණට ඉන්දියන් කෝටි 4.4ක් ඒ ලංකා මුදලින් කෝටි 15ක් පමණ වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඊළඟට අපේ ලිස්ට් එකේ ඉන්නේ ශාන් මාලිංග. ඒ ඉන්දියන් කෝටි 1.2ක් ලංකා මුදලින් කෝටි 3.45ක් වගේ මුදලක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මතේෂ පතිරණ ඉන්දියන් කෝටි 13ක් ලංකා මුදලින් කෝටි 44ක්. ඉතින් ඊට පස්සේ අපේ ලිස්ට් එකේ ඉන්නේ කමිදු මෙන්ඩිස් ඉන්දියන් ලක්ෂ 75ක් ලංකා මුදලින් කෝටි 2.5ක් වගේ මුදලක්. ඉතින් ඒ වගේම තමයි ඊළඟට අපේ ලිස්ට් එකේ ඉන්නේ දුෂ්මන්ත චමීර. ඒ මුදලම තමයි ඉන්දියන් ලක්ෂ 75ක් කියන්නේ ලංකා මුදලින් කෝටි 2.5ක්. ඉතින් ඊට පස්සේ ඉන්නේ නුවන් තුෂාර ඉන්දියන් කෝටි 1.6ක් ලංකා මුදලින් කෝටි 5.5කට පමණ ආසන්න මුදලක් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වටිනාකම් වලට තමයි ශ්‍රී ලංකේ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් IPL වෙන්දේසියේදී IPL කණ්ඩායම විසින් මෙලදී ගත්තේ. ඉතින් ඔයාගේ සහයෝගයෙන් මොන කණ්ඩායමද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න ගමන්. ඉතින් ඔයාලගේ දැනගැනීම පිණිස තවත් දෙයක් මතක් කරන්නම්. ඉතින් මෙම කණ්ඩායම් පහ ශ්‍රී ලංකේ ක්‍රීඩකයන් මෙලදී ගැනීම සඳහා කෝටි 92කට ආසන්න ප්‍රමාණයක මුදලක් වියදම් කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම සිංහ ටීවී අපිව subscribe කරලා පහලින් තියෙන bell icon එක click කරලා තියාගෙන කොල්ල හැමෝගෙම වෙන ගමන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.